හලෝ කොහොමද මට සුපිරි චිකන් රයිසන් කරි එකක් ගන්න පුළුවන් වුණා පේනවනේ රාබු උයලා බෝංචි උයලා කොළමැල්ලුමක් තියෙනවා පරිප්පු තියෙනවා චිකන් තියෙනවා ඒ වගේම පපඩං මිරිස් තිබුණා මේ කෑම එක රුපියල් 670ක් වගේ තමයි උනේ දන්නවද කොහෙද කියලා කිම්බුලාවල ජොගින් ට්‍රැක් එක තියෙන්නේ ඒක ළඟම තියෙනවා රක්නා කියලා රෙස්ටරන්ට් එකක්. ඒ පැත්තේ කට්ටිය නම් අනිවාර්යයෙන්ම දන්නවා ඇති. මොනාක් ඉම්පීරියල් එක තියෙන්නේ. ඒක ළඟම තමයි මේක තියෙන්නේ. ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ හරියේ. හරිද? ඉතින් මේ කෑම එක ඇත්තටම රහයි. මම කෑවා මේකෙන් දැන් අවුරුදු 2කට විතර කලින් මම රයිසන් කරි එකක් කාලා තියෙනවා මේගොල්ලන්ගෙන්. රහයි අවුලක් නැහැ. එතකොට මම YouTube කරේ නෑනේ guys. ඒ හින්දා ඒකේ වීඩියෝ එකක් නම් නැහැ. ඉතින් මේක එක්කෙනෙක්ට බඩ පිරෙන්න හොඳට කන්න පුළුවන්. මම එක්ස්පෙක්ට් කරපු විදිහටම මේ කෑම එක තියනවා guys. හරිද? ඉතින් ඒ වගේම මතක් කරන්න ඕනේ ඔයගොල්ලෝ දන්නවා මම විශේෂ vlogs අරගෙන එන්නේ ඔයගොල්ලෝ වෙනුවෙන් කියලා. ඉතින් ඒක නිසා වැඩිපුර food vlogs තමයි මේ දවස්වල යන්නේ. මාව ඒක නිසා ඔයගොල්ලෝ subscribe කරලා තියාගන්න. එහා පැත්තේ තියෙන bell icon එක ටාං ගාලා ඔහොමම click කරලා වීඩියෝ එකට like එකකුත් දාන්න. ඒ වගේම ඔයාට අදහසක් තියෙනවා නම් comment කරන්නත් අමතක කරන්න එපා. එතන රෙස්ටරන්ට් එකේ ඕනම කෑමක් තියෙනවා ඕගොල්ලන්ට ගන්න පුළුවන්. ජූසස්, ඔරෙන්ජ් ජූස් වගේවත් රුපියල් 300 ගණන් වල වගේ ඉඳන් තමයි තියෙන්නේ. හරිද? ඇත්තරම මම උදේ ඉඳන් හරියට කාලා හිටියේ නැහැ. ඒක නිසා මම ගොඩක් බඩගින්නකින් තමයි හිටියේ. ඉතින් මම රයිස් කන ප්‍රමාණය අඩු කරාට මම ගොඩක් වෙලා ඉඳන් බඩගින්නේ හිටියේ හින්දා මේ බත් එක නම් මට කාලා ඉවර කරන්න පුළුවන් වුණා. ගයිස් අර සාමාන්‍යයෙන් ටිකක් වැඩියෙන් සමහර ලංකාවේ මිනිස්සු ගොඩක් බත් කනවනේ සාමාන්‍යයෙන් ටික ලොකු ප්‍රමාණයක්. ඉතින් ඇඟ අඩු කරන අයට තමයි අඩුවෙන් බත් පාවිච්චි කරන්න කියලා තියෙන්නේ. චිකන් එක ගොඩාක් සරත් නැහැ. මිරිසට රසට තියෙනවා. හරිද? ඉතින් මේකේ මම දැකපු හොඳම දෙයක් තමයි ගොඩාක්ම ස්පයිසි වැඩිත් නැහැ. ඕනම කෙනෙක්ට කන්න පුළුවන් ගානට තියෙනවා. හරිද? මමත් ගොඩාක්ම හැම බඩේ දැවිල්ල හැදෙන ගානටම සරකන කෙනෙක් නෙමෙයි මම. හරිද? ඉතින් ඒක ගොඩක් වටිනවා. අනිවාර්යෙන් try කරලා බලන්න.